අයිමෝද මේක නල තියෙන්නේ තවත් ඩිලිෂන් ස්ටෝර්ස් එපිසෝඩ් එකක්. ඉතින් මේක මම හිතන්නේ අවුරුදු දෙකකින් විතර තමයි මම කියන්නේ. මේක සීසන් එක විතර කට සීසන් 5 වගේ ඇති. ඒ කියන්නේ මම සීසන් එක කියන්නේ කාලයක් කරනවා නවත්තනවා ඊළඟ පටන් ගන්නකොට ඒක අලුත් සීසන් එකක් කියලා තමයි ගන්නෙ. ඉතින් ඩිලිෂන් ස්ටෝර්ස් ගැන කිව්වොත් මම අතන අවුරුදු 5කට කලින් තමයි මේක පටන් ගත්තේ. ඒ කරන කාලේ ඒක ලංකාවේ টপ පොඩ්කාස්ට් කියලා සර්ච් කරාට පස්සේ ගොඩක් නම්බර් 1 ටිප් එකක්. ඒ කාලේ වැඩි ඒවා තිබෙත් නෑ. දැන් ඊට වඩා අතන ගොඩක් හොඳ ඒවා තියෙනවා. මගේ වරමකට හොඳ ඒවා තියෙනවා. ඒ කාලේ අර මං කිව්වේ මයි හබ් එකෙත් අපි දැන් මයි හබ් එක පටන් ගත්තා නම් මේ මෙතෙන්ට ඒ කියන්නේ මොකක්ද අරගෙන යනවනේ තෙන්ට එන්න මාර කට්ටක් කන්න වෙයි. ඒ කාලේ වැඩි දේවල් නැතිකොට ඒක තරගයක් නැතිකොට වැඩේ කොට දාගන්න ලේසි. ඉතින් ඒක තමයි කතාව. සමහරට ඒක ප්‍රොඩක්ට් එක මාර හොඳ එකක් වෙන්න ඕනේ නෑ. හරිද? ඉතින් කොහොමද මේ තව ඉතින් එපිසෝඩ් එකක් ස්ටුඩියෝ එක හැදුවේ හින්දා කොහොමද ස්ටුඩියෝ එක හැදුවේ මම මෙහෙම කරන්න ඕනේ කියලා මොකද කතා කරන්න කියලා ඔයගොල්ලෝ දන්න. ඒ කියන්නේ මේක අලුතෙන් ආපු කෙනෙක් නම් මේ මොකද මේ මොහරිට ටොපික් එකක්වත් නැහැ කියලා හිතන ඇති. එහෙම තමයි ඉතින් අපේ ඩිජිටල් පොඩ්කාස්ට් යන්නේ. මොකද එහෙම ප්‍රී ප්ලෑන්ඩ් එකක් නෙවෙයි මේක. මොන හරි පොඩි පොයින්ට්ස් දෙක තුනක් එක්ක තියා ගන්නවා. ඒ ටික ඒතර කතා කරනවා. එහෙම එකක් තමයි වෙන්නේ. පටන් ගන්න කලින් කියනවා හැමදාම දෙන මොකද ඒකට කියන්නේ වෝනින් එක. ඒ තමයි මෙවන් කියන දේවල් හෙට ඉඳන් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. මොකද අලුතෙන් එන ඉන්ෆර්මේෂන් අලුත් ඩේටාත් එක්ක මම වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා, ලෝකෙ වෙනස් වෙනවා. සහ කොහොමද ඔන්ලයින් හරි මොකක් හරි මෙහෙම දෙයක කියන දෙයක් විශ්වාස ගන්න එපා. ඔයාලගේ රිසර්ච් නොකර සමහරට කමර්ෂියල් පර්පස් කියන වෙන්න පුළුවන්, රවට්ටන්න මොන හරි දෙයකට කියන දෙයක් වෙන්න පුළුවන්. සහ මම හරි කියලා හිතාගෙන එනවට මම අතරම වැරදි වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙම පොයින්ට් එකක් තියෙනවා. ඒකින්ද මේ කියන දේවල් හොඳට පෙරලා රිසර්ච් කරලා ගන්න. රයිට්. ගොඩක් අය මම මේ පොඩ්කාස්ට් එක කරන්න කියලා කියන්නේ මම මගේ බ්ලොග්ස් එකක් දන්න නැත්නම් Days of Diction කියලා සර්ච් කරන්න මගේ බ්ලොග් channel එකක් තියෙනවා. ඒකේ මම හැම එපිසෝඩ් එකකම මොන හරි කතා කරනවා. ඉතින් මේ කතා කරන එකේදී හැම වෙලෙම කියනවා ඊටු ටික මම කියන්නම් පොඩ්කාස්ට් එක කියලා. හැබැයි කවදාත් ඒ කියන්නේ ඒක දැන් අවුරුදු 2කින් විතර කරලා නැහැ. ඉතින් ඒකත් එක හේතුවක්. අද පොඩ්කාස්ට් එක මම කතා කරේ මම ගිය මාස 29ට මට අවුරුදු 33යි. ඉතින් 33 දී මොන හරි ඔයගලන්ට ඒ කියන්නේ මම දැන් 33ක් වෙලා දැන් මම හරි කියලා හිතා ඉන්න දේවල් ටික මොනවද කියලා සහ ඒ කියන්නේ ඔයාලට මොන හරි ගන්න දෙයක් තියෙනවා නම් කියන්නේ ඉතින් මේක ගන්න දෙයක් කියන්නේ හැමෝටම ඕනේ ජීවිතේ සක්සස් වෙන්න. ඒ කියන්නේ හැපිනෙස් එක තමයි සක්සස් කියන්නේ ඒ වුණාට නෙමෙයි. ඔකට එක ඩෙෆිනිෂන් තියෙනවා. හරිද? මම දැක්කා ජෝරෝගන්ගේ පොඩ් එකක කියනවා කාට හරි පුළුවන් නම් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා බිල ගැන හිතන්න නැතුව ජොලිය කාලා එන්න ඒක තමයි රිච් කියන්නේ. එතකොට මම කියන්නේ එක කෙනෙක් ඩිෆිනිෂන් හරි මේ හරි කියනවා නෙමෙයි. මේ ඉතින් ඒ වෙලාවට කල්පනා කරනකොට හිතනවා හරි කියලා. ඉතින් එනකොට මේ ටොප් දුන්නොත් තමයි මේ තන මාස රුපියල් 30000 40000 ගන්න කෙනෙකුට ඉතින් මිනිහට මලයා ගන්න ඔය කියන්නේ මෙහෙම ඉඳලා මේ තැන ඉඳලා මේ තියෙනකට 30000 ලක්ෂ දුන්නා මේ හිමින් ගන්න බෑනේ. අපි ලංකාවේ සමහරට තියෙන ටොප්ම රෙස්ටොරන්ට් එකට ගිහලා ගන්න හොඳට කන්න ඉතින් 20000 30000 කරනවනේ. ඔව් එතකොට ඉතින් 20000 30000 විතර කරන්න පුළුවන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් ලක්ෂ දෙක තුනක් උත්මදින 30000ක් විතර ලක්ෂ 5ක් අතර ගන්න තියෙන්න ඕනේ. හැමදාම රෙස්ටොරන්ට් එක කන්නත් බෑනේ. හැමදාම කරනකොට දෙපා යනවා. එහෙනම් ඉතින් අර මාර නිකන් හැමතැනම ඇවිදින එහෙම යන්න ඉතින් අතරම මිලියනම වෙන්න ඕනේ. රයිට් anyhow ඔක ඒක නෙමෙයි මම හිතන්නේ කියලා නැත්නම් සහ මම මේ ඩිවිෂන් එකට එච්චරම කැමතිත් නැහැ. තව එකක් තියෙනවා ජිමි කා කියන එකක් අන්න එකට මම කැමතියි. ඒ තමයි truly rich කියන්නේ හිතන්නකෝ දැන් ඔයා අපි දෙමු වාට ඕනේ කියලා කෝටි 10ක් වාගේ ටාගට් එක කෝටි 10ක්. කෝටි 100ක් කියමු. කෝටි 100 තමයි ටාගට් එක. මාසෙටත් වෙනවා කෝටි 2 ගාන එනවා. ඒත් ඔයා කරන්නේ දැන් ඔයා මේ කරන වැඩේ මොන අන්නවා රිච් කියලා. ඔකේ පොයින්ට් එක තියෙන්නේ දැනට ඒ පොයින්ට් එකේදී මම හිතනවා මම රිච් කියලා. මොකද මට මාසෙට කෝටි 2ක් ආවත් සමහර විට මීට වඩාම වැඩිපුර නිවාඩුවක් ගන්න. මොකද මම මේකට මාරව කැපිටල් ඔලි කියන්නේ අපේ මේ එක දැනති කෙනෙක් ඉන්නවා නම් අපේ AI කම්පැනි එක තමයි ඔලි කියන්නේ. ඉතින් සමහර මීට වඩා නිවාඩුවක් දැක් ගනිම මේබි කියන්න බෑ. සමහරට දවස් සෙන්සුරාදා කොහොමද නිවාඩු ගන්නවා. සමහරට සිකුරාදා වගේ මේබි ගන්න පුළුවන් දවස් 3ක් වගේ ට්‍රිප් එකක් යන්න රට ගිහින් එන්න. තාම මට හිතුන ගමන් දැන් මේ ළඟදී මම දැක්ක යුරෝප් මේ ටුවර් එකක් තියෙනවා. දවස් 12යි ලක්ෂ 9මාරයි. එතකොට මම ගැහුවා කොසලයටයි කාල්ටයි කටට ඇහුවා මෙන්න එහෙම එකක් තියෙනවා. ස්විට්සර්ලන්ඩ්, ඉතාලි, ෆ්‍රාන්ස් යන්න පුළුවන්. අයිෆල් ටාවර් එකට ඉතාලි වලත් ඔය
කොලොසියම් එකට එතකොට ස්විට්සර්ලන්ඩ් වල නම් මොනවා හරි කඳු ටිකක් බලන්න ඕම තමයි කියන්නේ. මම කල්පනා කරේ හැබැයි මට දවස් 12ක් මම මෙතනින් ගියොත් දවස් 12කට පස්සේ එනකොට මොකක් අවුලක් නැහැ. යයි ඒතර දන්නවනේ සමහර වෙලාවට අර අපිට මෙතන විතර අර නිකන් සමහර අය හිතනවා නෑ මගේ ඩිසිෂන් එකම තමයි මෙතනට ඒක තිබ්බනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ වගේ එකක්. සමහරලාට කලින් ගත්තේ හරි වෙන්නත් පුළුවන්. ලොන්ග් ටර්ම් කොහොමද? අර එහෙම පොඩි එකක් තියෙනවා නේ රිස්ක් එක තාම ගන්න බෑ. එතකොට පොඩි එහෙම එකක් තියෙනවා. හැබැයි ස්ටිල් ඒ කියන්නේ කෝටි 10ක් ආවත් මම කරන්න ඕනේ. ඒ කියන්නේ කෝටි 10 කියන්නේ මාසෙට කෝටි 10ක් ආවත් මම ඔලියක තමයි කරන්නේ. ඒ අතින් බලනකොට මට හිතෙනවා මම මේබි ටිකක් රිච් දෙයක්. මොකද මට අර සති දෙකක් නිවාඩුවක් ගන්න බෑනේ. ඒක ගොඩක්ම රිච් නෑ. මේකද සති දෙක නිවාඩුවදී හැම වෙලේම ගන්න නෑනේ. ඒකත් ඉතින් අපි දුම් මාස 3කට පාරක් මේබි. yes අකුමල් කී ආවේ ඉතින් අන්තිමට ඕනේ හැපිනෙස් එකේදී සලිකාරයක් වෙන්නේ. ආයෙ ඉතින් ඔකට ඩිෆිනිෂන් තියනවා මෙහෙමයි ඉන්න කයක් තියෙනවා නම් කන්න පොන්න තියෙනවා නම් බෙහෙත් ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් හිතනකො ඔයාලගේ ආදරණීයන් බලා ගන්න පුළුවන් නම් එතනින් එහාට තියෙන හැමදේම එක්ස්ට්‍රා කියලා පොයින්ට් එකක්ම තියෙනවා ඉතින්. ඔය ටෝක්ස් දුන්නට මේක මේ හැම එකටම තියෙන ප්‍රතිතරක හරිද? එහෙම. දැන් ඔක කියනකොට ඔයාලා අහලා තව කතාවක් තියෙනවා. මේක ඒක තමයි ඒ පොයින්ට්ස් එක එක කාල්ට ඒ කියන්නේ එක කාල්ට මේ ඒව බලනකොට හිතනවා ආ ඒක හරිනේ. තා එකක් බලනකොට ආ ඒක හරිනේ කියලා. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා දැන් ඔය අපි පොලිටික්ස් වලදී එහෙම දැන් හිතන්නකෝ දැන් ඔයාලට දැන් මේබි මේක බලන කට්ටිය NPP එකට කැමතියි. හරිද? එතකොට ඔයාලා NPP කට්ටියක් ඉන්නකොට ඒ අයිඩියොලොජි තියෙන කට්ටියක් එක්කම නම් ඉන්නවට එතන ඕනේ ඒකනේ මේක හරිනේ කියලා. හැබැයි ඔයාලා සම්පූර්ණ විරුද්ධ මොකක් හරි පක්ෂයක් හිතනකෝ අපි හිතමුකෝ ඒක පොට්ටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ දැන් මම සම්පූර්ණයෙන් විරුද්ධයිනේ කවුද නිකන් අර ෆුල්ම සෝෂලිස්ට් මිනිස්සුන්ට හරිද? සමහර විට ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා කතා කරද්දී මේබි හිතෙන්න පුළුවන් නෑ ඉතින් ඔවුනේ මේකෙත් ඉතින් ඇත්ත හරි දෙයක් තියෙනවනේ නේද කියලා අර නිකන් අර කියනනේ කාවත් කිසි දෙයක් ජජ් කරන්න බෑ. මොකද කියන්නේ ඒකට until you walk in their shoes 1000 miles කියලා. හරිද? ඉතින් අර කියන්නේ ඉඳලා කාලා බීලා වැටිලා ඉන්නකොට හිතනවා මුන් කියන එකත් ඇත්තනේ කියලා හිතන එහෙම ඒවා තියෙනවා. හරිද? ඉතින් අර ඒක තමයි අර කවුරුත් වැරදි නෑ අන්තිමට බලවට පස්සේ. කියන්න ගියේ මොකද කියන්නේ කියනවානේ මේ බයිසිකල් එකකට වඩා ලැම්බෝගිනි එකකට වඩා සපයි කියලා. එකෙන් කියන්නේ අර හරි හැමෝටම ප්‍රශ්න තියෙනවා තමයි හැමෝටම දුක තියෙනවා තමයි. හැබැයි අර ලැම්බෝගිනි එක ඇතුලේ යනකොට ආයි කෝල් එකක් දුම කෝල් ටිකක් අප්ප එන්නේ. හරි. ලැම්බෝගිනි එක ඇතුලේ යනකොට මේ සපයි කියලා. හැබැයි එකට තියෙනවා තව මෙහෙම ප්‍රතිතරකයක්. හරිද? ඒ තමයි මේක මම හිතන්නේ විල් ස්මිත් කියව කතාවක්. දැන් අපි ඉන්නේ මොකක් හරි විතර මම කියලා ගන්නකොට මම හිතනවා සමහරලාට මම නිකන් ඔලි එක අපි තෝ ඉන්ඩස්ට්‍රියල් ලෙවල් ගිහිල්ලා. හරිද? අපි තෝ තියන්නේ නිව්යෝක් වල තියෙන හෙඩ් ක්වාටර්ස් තියෙනවා. එතකොට බිලියන් ඩොලර් කැම්පේන් එකක් කළා. එතකොට හැබැයි ගොඩක් කරලා අපි තියෙන ප්‍රශ්න අඩු වෙලා ප්‍රශ්න අඩු වෙන ගන්නේ ස්ට්‍රෙස් එක අඩු වෙන ගන්නේ නිකන් හැමෝම සතුටින් ඉඳීවි. ඒ කියන්නේ හිතන්නකො අර මිලියන් ඩොලර් සැලරිස් ගන්න පුළුවන් ඉන්න කට්ටියට අන්නේ වගේ නිකන් හිතනවා මාර නිකන් හිතන්නකො කියන්නේ මොකද කියන්නේ ලෝකෙ මිනිස්සු මම මෙහෙම දකින්න නෑ මොනවුණත් ඒක තියෙනවනේ. හරිද? අපි බලන විදිහ ඒක අපි ජජ් කරන විදිහත් එක්ක අපිට ජොලියක් තියෙනවනේ. සමහර සක්සස් මිනිස්සු එහෙම කියලා. හැබැයි දැන් ඒක කියන්නේ අර එතෙන්ට ගියාට පස්සේ හිතනවලු නෑ ඇත්තටම ඉතින් තාම සතුට කියන එක ආවේ නෑනේ කියලා. ඒතකොට ඒකේ කතාවේ තියෙන්නේ දැන් මෙතනදී අඩු ගන්න මට හෝප් එක තියෙනවා. අතනදී අම්මට සිල්වේ නේද? ඒ කියන්නේ මේ වගේ නෙමෙයි මේකේ ස්ට්‍රෙස් නැතුව නිකන් හිතන්නකෝ හරි දැන් ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එක මොකක් වෙයිද? ඉන්න ක්ලයන්ට් නැති වෙද? එහෙම විතරක් ඔන්තරම් ක්ලයන්ට්ස්ලා ඉන්නවා නිකන් අන්නේ ලෙවල් එකේදී මේ තියෙන ප්‍රශ්න දෙක කියලා ඒකට එතෙන්ට යාට පස්සේ තියෙන ප්‍රශ්නත් එක්ක හිතනවා නිකන් টොප් ටියර් ලෙවල් එකේදී අයියෝ ඉවර නෑ නේ වගේ ප්‍රශ්න කියලා. ඕකම කියලා තියෙනවා මොකද ගානම ජිම් කැරි කියලා තියෙනවා I wish දුරට මතක නැහැ. ඒ කියන්නේ මම විශ් කරනවා ඔයාට ඔයා හිතන පදන හැමදේම හම්බෙන්නේ කියලා. මොකද එතකොට ඔයාට තේරෙයි ඒක නෙමෙයි හතුරු කියන්නේ. ඔහොම තියෙනවා. හරිද? මේ වැඩේ තියෙන්නේ මේ ඔක්කොම ටෝක්ස් දෙන්නේ එන මිලියනර්ස්ලා. හරිද? එක්ක මිලියනර්ස්ලා එක්ක බිලියනර්ස්ලා. එතකොට මෙහෙමයි.
එහෙම බලමු ඉතින් අත්‍තරම ටොක්ස් දෙන්න පුළුවන් බිලියනර්ස්ලාට ඒ කියන්නේ මෙතෙන්ට ගියාට පස්සේ නේ කියන්න පුළුවන් නෑ ඕයි මේ මෙතෙන්ට ආවට පස්සෙත් ඔය හිතන තරම් මේ මාර අතල්ලා නෑ කියලා. එහෙම ඒකුත් තියෙනවා. කොහොම හරි. ආයෙ එන බුදුහාමුදුරුවෝ කියන එකම බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද ඉතින් මේ කියන්නේ එහෙම මෙයා කිව්වේ ඉතින් එහෙම සතුට කියන එක එහෙම ගන්න බෑ කියන පොයින්ට් එකනේ ඉතින් ඉන්දියන් තියෙන්නේ නේ. කියන්නේ සියලු දේ අත්හැරීමේ පමණයි කියලා. ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් කල්පනා කරනකොට දැන් ඔයාලා ෆුල් try කරලා ගැට අරගෙන පැත්තකටලා හිටියොත් ඔක්කොම දේවල් ටික අමතක කරනවා කි පුළුවන් මට කෑම අමතක කරන්න පුළුවන් ඉතින් දන්නේ. අන්න ඒක තමයි වැඩි. මොකද මං හිතුවා මම ඩයට් කරා. මං කිලෝ 86 ඉඳන් 74.8 විතර බැස්සා. ඊට පස්සේ ආයෙ චුට්ටක් කන්න ගත්තා. ඉස්සර මම ඕකෙන් හින්දා මේ කියන්නේ ඔෆිස් එකේ වුණත් කෑවේ මේ වෙනම ඒ කියන්නේ චුට්ටක් දාගෙන චුට්ටක් කනාගෙන තමයි කන්නේ. හරිද? ඊට පස්සේ දැන් කන්නේ අතරම අට්ටියත් එක්ක. අට්ටියත් එක්ක කනකොට එක එක්කෙනා ගෙදරින් කෑම ගේනවා. එතකොට ලුක් කඩෙන්පත් කියනවා. මේ ඔෆිස් එකේ හදනවක් තියෙනවා. ඔය ටික ඔක්කොම අනාගෙන කනකොට දැන් ඊටකින් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. නැත්නම් ඉස්සර නම් චුට්ටක් බෙදාගෙන යෝගට් කෝප්පෙන් පත් එකක් දාගෙන ඒ සයිස් එකට එහෙම තමයි කකා හිටියේ. හරිද? ඉතින් මේ කෑම වලින් දින මේක නැති වෙන්න පුළුවන්. ඊටු ටික ඉතින් ඊටු ටිකට මොන හරි මෙතන මේ කොච්චර පොඩිය බලනවද දන්නේ නැහැ. නැත්නම් ඊවට තියෙන ඔප්ෂන් තියෙනවනේ. හැම දෙයකම. ඉතින් yes මොකද කීගීඩියම? හා ඔය මොන ටොක්ස් දුන්නා? හරි දැන් මතක් වුණා කියනවා. ඒ තමයි ඔය ඔක්කොම ටොක්ස් ටික දෙන්නේ හැබැයි ඉස්සලා හම්බ කරගෙන ඉන්න ඕක වලින්ද අයියත් කිව්ව කතාවක්. ඒ කියන්නේ හරි දාර්ශනික ටොක් නෑ. ඒව සල්ලි ඕනේ නෑ. මේ පොඩ්ඩක් තිබ්බම කණ්ඩ තිබ්බම ඇති. ඒ කියන්නේ මම කියන්නේ පොඩ්ඩක් හරි. එහෙම නෙමෙයි පොඩ්ඩක් සැලකුතු මට්ටමකට ආවිලා ලංකාවේ මං හිතනවා මම දැකලා තිනවා ඔක කිව්වා ඔයගොල්ලෝ දන්නවා මතකද දන්නේ ඩොජ් කොයින් මිලියනර් කියලා කෙනෙක් හිටියා ඩොජ් කොයින් මිලියනර් කියන්නේ මේ ඔය කියන්නේ ඩොජ් කොයින් එක ඉලොන් මස්ක් හින්දා උඩට ගියාට පස්සේ ඔය රැවුල වාගෙන ඩයලොග් එකේ ඌගේ මුළු සැලරියයි ණයකුත් තරම් ගත්තා ඩොජ් කොයින් එක කියන්නේ මම හිතා සැලකුතු ගාන ගත්තා එතකොට ඔය ටික එන පට්ට උඩට ගියා ඒ කාලේ මම හිතන්නේ මොකද්ද channel එකක් තියෙනවා magic එක මොනවද මේ මොනවද කියන්නේ financial මොකද කියන්නේ knowledge එක ෂාගන channel එකක් එයාගේ නම ඇන්ඩ්‍රූ අන්තිමට දින පොඩි රෂියන් නමක් වගේ එකක් තියෙනවා සුදු ඩයල් එකක් magic with finance වගේ සර්ච් කරනකො එතකොට හරිද AI තව ඉන්නවා ice coffee podcast එක නේද අන්න එක කරන දෙන්නද කොහෙද ඒගොල්ලොයි ගෙන්නලා කිව්වා මේ ඒ කාලේනකොට යාට ඩොලර් මිලියන 2ක් හෝ 5ක් වෙනකන් තිබ්බා ඩොලර් මිලියනට. ඒකට යාළුවා කිව්වා මේ මෙහෙමයි ඔයා දැන් මේ දෙක විකුණන්නේ නැහැ. ඔයා මේ ඩොලර් මිලියන 5යි ඔයාලා ඩොලර් මිලියන 20යි මාර ලොකු වෙනසක් ජීවිතේ වෙන්නේ නැහැ කියලා. ඒක නිකන් මේවි එත්තේ කෝටි 2යි කෝටි 5යි මාර ලොකු වෙනසක් නැහැ. මේවි මෙහෙම කිව්වට ඉතින් දෙන්න පුළුවන් හරි. ඔයාලට ගියක් නැත්නම් 2යි 5යි වෙනසක් නැත්නම් කොහොමද තව දෙකක ගයක් ගන්නවා ඉතුරු 100 බැංකුවට දානවා ඒ මොකක් හරි මේක එහෙම ඉන්න පුළුවන් නේද මම කියනවා අපි දුකෝ ඒ අර ඉනි ඔයාලට ඕනි කරන දේවල් ටික තියෙනවා කියලා ගයක් වාහනයක් ඒ වගේ දේවල් ටික තිබ්බොත් අර මාර ලොකු ජම්ප් එකක් ලයිෆ් එකේ පනින්න බෑ ඒ ජම්ප් එකෙන් ඊට වඩා ලොකු ලෙවල් එකකින් ඉතින් ඒ ලෙවල් එකේදී නෑ සෝරි පොඩ්ඩක් ප්‍රශ්න වගේ ගිහිටි yes ඉතින් ඒ ලෙවල් එකට එන්න හැබැයි ඒ ලෙවලට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ ලෙවල් එකට ඇවිල්ලා පොඩ්ඩක් සාමාන්‍යයෙන් ලංකාවේ නම් මට හිතෙනවා ගයක් දොරක් කරගෙන තියෙනවා කෝටි 5ක් විතර ලෙවල් එකට. ආවට පස්සේ පොඩ්ඩක් හිතන්න පටන් ගන්න පොඩ්ඩක් දාර්ශනික වෙලා මේ ඇති නීත ඇත්තටම ජීවිතේ මේ මොනවා කරත් කන්නේ ඉතින් වේල් තුනයි ඉතින් මම ඒ ටොක්ස් ටික දෙන්න පොඩ්ඩක් හිතට ආවට පස්සේ at least මම කියන්නේ මේ පොඩ්ඩක් හිතනවා මම තාතර බය නැතුව මම කොපරේෂන් එකට බයිපාස් එකකට දාගන්න පුළුවන් පිටට අරන් යන්න පුළුවන් maybe your girlfriend වෙන්න පුළුවන් යාර මොන හරි කැමති දේවල් ටිකක් අරන් දීලා ඔය මූණේ උලන දේවල් ටික ප්‍රශ්නයක් නැතුව ගන්න ඒ වගේ දේවල් වලට පුළුවන් වුණාට පස්සේ මේකයි ඉතින් ෆුල් මේ මොකද්ද කියන්නේ බ්‍රෑන්ඩඩ් දේවල් අඳින Rolex දාන්න ඕනි කෙනෙක් නම් බඩු ඒ අරෙන්ද Rolex එක කියනකොට මේ මං ඉස්සර වොච් සීන් එක අරන් හිටියේ නෑනේ හරිද හරි මොකද්ද කියන්නේ ඒක නිකන් එහෙම ඕනේ අපි ඒ කියන්නේ හිටි දැන් තේරෙන දැන් එකයි වැඩේ හරිද අලුතෙන් එන ඉන්ෆර්මේෂන් එක වෙනස් වෙන හැටි
දැන් ඒ ලෙවල් එකේ ඇත්තෙක් ඉන්නකොට සහ හිතන්නකෝ එහෙම මොකක් හරි මීටින් එකකට යනකොට මම නිකන් මෙහෙම යනකොට අරපය වනවනම් අරගොල්ලෝ හිතන්නකෝ නිකන් ලක්ෂ 50ක ලක්ෂ 100ක ඔරලෝසුවක් දාගෙන යනකොට දැන් නිකන් පොඩි තියනවා නිකන් ඒක මෙහෙම හිතන්නකෝ අපි නිකන් සරමක් ඇඳගෙන යනවා බෝඩ් මීටින් එකට වගේ පොයින්ට් එකක් එනවා හරිද මේකයි ඔයා ඉරොන් මක්ස් නම් මට ප්‍රශ්නයක් නෑ ඔයා ධම්මික පෙරේරා නම් ඔයා ඉෂාන් කරන ප්‍රශ්න නෑ හැබැයි ඔයා තික්ෂණ පෙරේරා නම් ඒක ප්‍රශ්නයක් හරි මොකද එතනින් හැමෝම ආව දන්නේ නෑ එතනින් සමහර කෙනෙක් දැනගත්තත් ඒගොල්ලෝ ඉන්නේ වෙනම ලෙවල් එකට ඔයාව අදාළත් නෑ ඒගොල්ලන්ට හරිද එහෙම පොයින්ට් එකක් තියෙනවා කවුද මේ කෝල් කරන්නේ මේ එහෙම පොයින්ට් එකක් තියෙනවා ඉතින් ඒක හින්දා පොඩ්ඩක් කරා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඒ වගේ දේවල් අදානවා බලු හරි Rolex තියෙනවා ලංකාවේ මට ඒක ඔන්ලයින් ප්‍රයිස් දාපු Rolex දෙකයි හම්බුනේ එකක් ලක්ෂ 48යි අනෙක් ලක්ෂ 72යි බලුවා නෑ දැම්මෝනේ පස්සේ කාලෙකින් ඉස්සරේ බලනවා කියලා මේ දැන් ඊට පස්සේ එන්න පුළුවන් ඔය මොනෝරෝස දැම්මත් ඉතින් විලා යන එකනේ වෙන්නේ කියලා විලා යන එකනේ එහෙනම් මොනවා මරුටේ ගියත් මේ මාකරේ ලැම්බෝගිනි එක ගියත් එකම තැනටනේ යන්නේ දෙමෙන්න නැතු වෙන එහෙම නෙමෙයිනේ බ්‍රෝ ඒක වෙනම සිද්ධියක් හරිද ඒව තේරෙන්න ටිකක් කල් යනවා ඇත්තට ටිකක් නාගි වෙන්න ඕනේ හැබැයි ඔය මොන තරගගෙන ආවත් ළමයි හදන එකට ඒ කාලෙත් මට එපා දැනුත් මට එපා මම දැන් ඒකටත් කමෙන්ට් එකක් දාලා තියෙනවා ඔය කිව්වට තව අවුරුදු 5ක් විතර යනකොට ඕනි වෙයි ඊට පස්සේ පාරක් වෙයි කියලා නෑ ඒවා කෙලින්ම හાર્ඩ් කෝඩ් වෙලා තියෙන නිකන් මෙහෙම ඔර්ලෝසෝ දාන එක එහෙම නැත්නම් ඒ කාලේ ඔයගොල්ලෝ මතකද මම ෆුල් ඒතියස්ට් එතකොට දැන් ඩයග්නොස්ටික් හැබැයි ඒ කාලේ නිකන් මම හරි නිකන් විරුද්ධව කතා කරනවා හිතන්නකො මොන හරි කවුරු හරි ආගමික නායකයෙක් මොන හරි බොරු දේවල් කියනවා නම් පන්සලට ගිහිල්ලා නිකන් අනවශ්‍ය විදිහට වීදම් අපි ඕපර දැන් එහෙම කිව්වට මම ඒක එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියේ නෑනේ මම කළු පාට එහා දිනා බ්‍රෝ පිස්සුද මොකද්ද කියන්නේ කියලා ඒ කාලෙත් ඔය පරණ ලොක්ස් කින් බලවත් මම ඉතලා හිටලා වෙන වෙන යද්දී බර මේක තියෙන අර කළු වලදී මම වගේ බ්‍රවුන් ස්කින් කෙනෙක් ටිකක් සුළුවට පේනවා කැමරාවට හරි මොනවා වුණත් කවුරු මොන ටෝක් දුන්නත් ස්කින් කලර් එකේ මිනිස්සු ජජ් කරනවා ඒක මම දැක්කලා අස TikTok එකේ තියෙනවා අලුතෙන් මේ කන්ටෙන්ට් කරන මල්ලි කෙනෙක් වෙන්න ඕනේ එයා දාලා තියෙනවා ඒ කියන්නේ අපි ලංකාවේ මේ වෙන ග්‍රහ ලෝකයක මොකද හැම වෙලේම මේ වගේ පොයින්ට් එකකින් කියනවනේ මෙහෙම කියන්න ඕනේ මේ ඒක මම වෙන ග්‍රහ ලෝකයක් ගැන කියන්නේ හරි ලීගල් දේවල් කරලා වෙන ග්‍රහ ලෝකවල ලංකාව ලෝකෙ නෙමෙයි පෘථිවිය නෙමෙයි ලංකාවෙත් නෙමෙයි වෙන ග්‍රහ ලෝකයක ඒ වගේ මොන හරි මේ ඒ කියන්නේ අපි මකරේ කෝට් එකක හරි මකරේ එහෙම දෙයක් කරද්දී සමහරලාට ෆෙයාර් ස්කින් කෙනෙකුට වෙන ග්‍රහ ලෝකයක chance එක වැඩි සමහරට නෙමෙයි ඒක නිකන් ෆැක්ට්ස් වලට පස්සේ ඒක එහෙම තමයි ලස්සන නම් ඔය මොකද ටෙඩ් බන්ඩිනේ අර මේ සිරිල් කරන කෙනෙක් හිටි දැන් එයා මං හිතන්නේ ගොඩක් ගෑන් ළමයිව මරුවනේ එතකොට කොල්ලොත් කෙල්ලොත් මරුවේ කමන්නේ මම ලොකු සිරිල් කරගෙන ඉතින් කොහොම හරි ඒක එයා එහෙම කරේ නෑ කියන එකල මිනිස්සුන්ගේ තිබ්බේ කෙල්ලෝ ඇවිල්ලා කියන්නේ මේ කෝට් එක ආවට එහෙම නැත්නම් අර නඩුව අහන්න කට්ටිය ඉන්න පුළුවන් නිකන් අඬ ලියුම් ලියලිය නිකන් අර කෙප්පන්ඩි මලේ කොහොමද දන්නේ හේවිද හරි කොහමද මේ අර මොනවනතර එහෙම දිනකොට ඒකට පොඩි තව එක්ස්ට්‍රා එකක් තියෙනවා ඉතින් ඒකින්ද ඔය කව් මම දැකලා තියෙනවා ඔය මෙහෙන ලොකු ටෝක් දෙන කළු කෙල්ලෝ ඉන්නේ හරිද මෙහෙමයි කළු එක ලස්සනයි ඉන්නවා හැබැයි ඔය කොච්චර ලොකු ටෝක් දුන්නත් ඒක ඔයගොල්ලෝ බලන්න ඒ කියන්නේ ඒගොල්ලෝ රියල් ලයිෆ් එකේ ඒගොල්ලෝ කැමරාව ඉස්සරහදී මොකද කියන්නේ ඔලි බ්‍රෑන්ඩඩ් මොතේ ඔය මොන ටෝක් දුන්නත් ඒගොල්ලොත් වීඩියෝ කරනකොට පුළුවන් තරම් වැඩිපුර සුදු වෙන තමයි අල්ලන්නේ බලන්නකෝ එක්ක මේකක් දානවා එක්ක අවුවට අල්ලනවා ඇත්තට හම්බුනාට පස්සේ ෆුල්ම කළුයි සමහර අය නේද කම්මුත් ලස්සනයි ඒ වුණාට මම කියන්නේ අර ඒක උත්තර ටෝක් දුන්නොත් අපේ අර යට හිතේ තියෙන සමහරට අපි දැකලා තියෙන දේවලින් අපි ඔළුවට පොල් තියෙනවා සමහරට වෙස්ටර්න් සිවිලයිසේෂන් එක කියන්නත් බෑ ඉතින් මොනවා දුන්නේ කියම ගැහුවේ කවුරු මොන ටෝක් දුන්නත් අපි ඒ කාලේ කොච්චර පොල් වුණත් මම කියන්නේ එහෙම හිතා හිටියට එහෙම හිතා මුත් හම්බෙලා නැහැ සාක්ෂි නිකන් මිනිස්සු ඉන කතානේ තියෙන්නේ හරිද අපේ සිවිලයිසේෂන් අපේ මොකද කිය ලංකාවේ තිබ්බ තාක්ෂණය හරිම මාර පිස්සු හැදනවා කියලා හිතන්න පුළුවන් වෙන ලෝකේ අපිට වඩා පරණ කිසිම ශිෂ්ටාචාරයක් ගැන දන්නේ නැති උන්ට මේකයි ගොඩක් උන්ට වඩා අපි උඩ ඉන්නවා හැබැයි අපි ඔය කියන තරම් පොරවල් නෙමෙයි නේද
අපිට වඩා ගොඩාක් උඩින් ඉන්න අම්මට සිරි ඩයල් ඉන්නවා. ඒ කියන්නේ මම කියන්නේ විශිෂ්ටාචාර තියෙනවා, රටවල් තියෙනවා. ඒව කතා කරලා ඉස්සර මම ඕකට හරියට රණ්ඩු වුණා. දැන් ඒ රණ්ඩු වෙන්නේ නැහැ. ඒ වුණා මම අර කලින් කිව්වෙත් මම ඔය මේ ඔර්ලෝසු වලට ඒ වගේ දාන ඒවට ඒ වගේ දේවල් වලට මම කෑ ගහන්නේ. මම කීකිටියේ. ඔව්. ඒ කියන්නේ අයියම කාරේ මෝඩයක් එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ මම ආස නැහැ කියලා කියන්නේ. හැබැයි ළමයි හදන එකට මම කියන්නේ ප්‍රොසෙස් එකට නෙමෙයි. කියන්නේ ළමයට හරිද? කියන එකට නම් ඒ කාලේ ධම්ම ඉතාම අකමැති. එපා. කියන්නේ මේ දුකයි මෙතෙන්ද තියෙන කවුරු මොනවා කිව්වත් ඕගොල්ලෝ මම දන්නේ මේ අහන්න ඕන ඉතින් ඕගොල්ලන්ගේ යාළුවන්ගෙන් හරිද? ඒ කියන්නේ ඇත්තේ කිනුන්ගේ කසාදමතුන් ඉන්නවනම් ඒක දුක. ඒ කියන්නේ ඒ කමිට්මන්ට් එක ඒ කන්න ඕනේ කට්ට එතකොට ඒ කියන්නේ හරි සතුටින් කරන එක නෙමෙයි. සමහර අය ළමයි දැක්කම හරි සතුටු වෙතිය මේ මගේ ළමයා දුව අම්මේ කියලා හරි මාදරේකුත් හිතනවා ඇති. අර වැඩේ කියන්නේ දැන් ඔය සිද්ධිය තින්නේ චින්තන මම එතකොට තව කවුද ඉන්නේ අනික් අය නම් කියන්න බෑ මොකද මොකක්ද වදින්නේ හරිද චින්තන වදින්නේ. හැබැයි අර සමහර අය ඉන්නවනේ ළමයි දැක්කම නිකන් කුරුතල් ගන්නේ කිච් කරන්නේ හිතද අපිට එහෙම නෙමෙයි අපි ඇඟේලක් ගෑනට කැමති නැහැ. ඕන්නේ ඒකටලා ඉන්නේ. අනේ හුරුතල් දේවල් ගානේ එහෙම කියලා ඉතින් අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්කම කර මේක අපේ අවුලක්. හරිද? ඒ කියන්නේ අපේ මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ජීවිය මේ කියන්නේ හැදිලා තින්නේ ජීවිය බෝ කරන්නේ. ජීවිය බෝ කරන ප්‍රොසෙස් එකට කැමති නෑ. හැබැයි ජීවිය බෝ කරන්න කැමති. ජීවියක් ඕනේ නෑ අපිට. ඒකයි සිද්ධිය. හරි. මේ කොහමද අපි කීටියේ සල්ලි හම්බ ගානේ කොහොමද කියලා ඔන්නෝකයි වැඩි. නොකයි පොඩ්කාස්ට් වල වැඩි. තාම විනාඩි කීයක් ගිහලාද විනාඩි 20ක් ගිහිල්ලත් අපි තාම පොයින්ට් එකට එන ගමන් ඉන්නේ වටේ. හරි. කියනෝනේ හම්බ කරන්න නම් කරන්න ඕනි අතරම يعني දැන් නම් අපිට ඒ කාලේ නම් පේන්නේ IT පැත්තෙන් ලේසි කියලා. සමහර ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් වෙනකොටත් chance එකක් තියෙනවා. ඔයා මොකක් හරි හිතනකොට ටිකක් දුෂ්කරවත කරේ කොහරි ගිහිල්ලා වාගේ බිස්නස් එක නිකන් PP කරන්නේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එකෙන් බහරම කිතා ගන්න බැරි මැච් එකක් ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි හැම වෙලේම අපිට පේනවා IT වලදී AI වලදී හරි මොකක් හරි වගේ බබල් එකකට සෙට් කරලා බබල් සෙට් වෙන්නේ IT වලදී ගොඩක් කරාට. එතකොට අලුතෙන් වෙන කෙනෙකුට හිතනකොට ඔයාලා තාත්තා ලොකු ඉම්පෝර්ටර් කෙනෙක් නම් ඔයාගේ තාත්තා මක්කරේ ලොකු අම්මට දෙන බිස්නස් එකක් කරපු කෙනෙක් නම් ප්‍රශ්න නැහැ. ඒ බිස්නස් එක දෙගෙන ගියයි. හරි. හැබැයි හිතනකො අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් කරාට මට හිතෙනවා IT පැත්තෙන් ගේමක් ගහන එක ලීසි කියලා. ඉතින් ඒකින්ද හරි IT පැත්තට තරම් ඔයාගේ 100% දෙනවා නම් මොකක් හරි වැඩකදී ඒකෙදී මේක 100% කියන්නේ ඒක ඔයගොල්ලෝ වටා ගන්න එපා. 100% කියන්නේ මේ කිසිම මිනිස්සෙක් ආශ්‍රය නොකර පාටි එකට යන්න නැතුව කවුරු හරි හිතනකො ගෙදර කට්ටිය ආශ්‍රය වල එහෙම ඉන්නේ කියලා. ඒගොල්ලොත් කියනකොට ඒ ටයිම් එකේ ඉන්න. හැබැයි අර කියන්නේ මේ වැඩේ ඉන්නකොට තමන්ගේ උපරිමයි දාන්න. දැන් ඉතින් මම මේ කිව්වද කියලා මට මතක නැහැ. ඒ තමයි දැන් මට මගේ 100% කියන එක මෙතනදී මේ කියලා මම දන්නවා. ඔලී කරන 100% එක මට පුළුවන් මගේ දන්න අයට කතා කරලා නෙට්වර්ක් එක කියන්නේ ඉන්න කට්ටියට අදුර කට්ටිය මිනිස්සුන්ට කියලා මේමයි මට අර කම්පැනිට පොඩක් පිච් කරන්න පුළුවන්. මේකට යන්න පුළුවන්. මේක CEO පොඩ්ඩක් සෙට් කරලා දෙනවද? එහෙම කියලා මේ ප්‍රොඩක්ට් එක ගිහලා පිච් කරලා රිස්ක් එකක් අරගෙන තව මීට වඩා රිස්ක් අරගෙන මීට වඩා තව මහන්සි වෙන්න පුළුවන්. තව මහන්සිලා ගන්න. හැබැයි මාත් එක්ක මාත් කොට කරගෙන කන්ෆර්මන්ස් ඕන එකක් ඉන්නේ. සහ මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ඒ කියන්නේ මේක හරියන්නේ නැහැ මෙහෙම කියන කට්ටියත් ඒගොල්ලෝ 100% දීලා මෙහෙමයි මට මේක දැන්ට ෂේප් ඇතිනේ ඒ කියන්නේ මම කියන්නේ ඕවරෝල් මදි හැබැයි දැනට මම කියන්නේ නිකන් අඬ මොඩ නෑ ලෙවල් එක නෑනේ මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ බේසික් නීඩ්ස් ටික අපි තුමුකෝ සමහරට කන්න බරන්නේ මේ සමහරට වාහනයක් වාදිනේ බයික් එකක් අපිට වාහනයක් ඕනේ තෙමෙන්න නැතුව යන්න වාහනයක් ගන්න ඕනේ සමහරට වාට තියෙන්නේ තව හදාගෙන යන එකක් ඉවර කරගන්න ඕනේ මම කියනවා බේසික් නීඩ් එක පොඩ්ඩක් තෙමෙන්න නැතුව ඉන්න තෙමෙන්න නැතුව ගමනක් යන්න ඒ දේවල් ටික සක්සස් කරගන්න කම් මම කියන්නේ 100% නගරන්න මහන්සි වෙන්න මේකයි අර මගේ ස්ටෝරි ගැන කිව්ව සමහර කට්ටිය ඔක විශ්වාස කරන්නේ නැහැ ඒ කියන්නේ තාත්තගේ සල්ලි දෙන්න යන බොරු කියන්නේ කියලා මේ ඒ කියන්නේ ඒ කාලේ කාපු කට්ට හිතනකො අපි වැඩිපුර මහන්සි වුණේ NFT කාලේ මේ පොයින්ට් එක ඔයගොල්ලන්ට මේක මටත් දැම්ම ඇයි කියලා දන්නේ නැහැ ඒක මම ඒ ලෙවල් එකකින් එහෙම කරේ ඔය දන්නවද මට අපේ ගෙදර පල්ලෙහා තට්ටුවට බැහැලා බර්ත්ඩේ කේක් එකක් අපන්න දෙන මගේ බර්ත්ඩේ එක නෙමෙයි
බේදේකක කපන්න මට පල්ලෙහාට යන්න බෑ. ඒ තරමට මෙසේජ් එනවා. ඒ ටික මිස් වුණොත් අපරාධ. මම ඒ ටිකට මෙසේජ් කර හිටියේ අන්තිමට විනාඩි දෙකක් පල්ලෙහාට ආවා. ඒ කියන්නේ එතකොට කවුරු විනාඩි දෙකක් නැද බුරු කියන්න එපා බං. ඊට අර ඒ විලේ එහෙමයි. මම ඩ්‍රයිව් කරේ නෑ ඒ කාලේ. ඩ්‍රයිව් කරන්න බෑ. ඩ්‍රයිව් හදිසියෙම මොකක් හරි ගියත් විනාඩි 5ක් ඩ්‍රයිව් කරනවා. පාරේ නවත්තන මෙසේජ් කරනවා. මෙසේජ් කරනවා කියන්නේ ෆ්ලෑෂ් එක කතා කරනවා. මේකයි අර ඒ කාලෙම 100% නැදත් නිකන් මං හිතන්නේ නිකන් 98% විතර දුන්නා වැඩේට. දැන් එහෙම නෑ. දැන් සමහරලාට මං නිකන් හිතනකෝ දන්නවා අද මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඊනට අනේ කොහෙට කරනවා. කමන්නේ අද පොඩ්ඩක් මිස් වුණාට කමන්නේ. අන්නගේ වෙන්න පුළුවන්. මේ ඊට කලින් මම මේ පොයින්ට් එක කියන්නේ හිටියේ ඒ තමයි අපේ ඒ කියන්නේ ඔලියේගේ ඕකේ බොයි සෝරි මේ මට කෝල් එකකට යන්න උනා. මේ අද අතරම මේ අපේ තියෙනවා මේ කියන්නේ ඩිලිවරි එකක් ඒ කියන්නේ හෑන්ඩ් ඕවර් කරන්න තියෙනවා ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒකේ පල්ලෙහා යන ගමන් තියෙන්නේ මේ ඒ දැම්ම කුරුල්ල මේ කාටද දොර වහිලා නැද්ද මේ ඉතින් ඒ කියන්නේ ඒක තියෙන අතර තමයි ගත්තේ. මොකද මම ට්‍රයි බෑක් එන්නෙම නෑ මේක කරන්න. ඉතින් මම මොකද්ද කීකීටියේ මේ අපි ස්ටාර්ට්අප් එකක් උත් නෙමෙයි වගේ කියලා නේද? ස්ටාර්ට්අප් එක තමයි එනකොට අතරම තාම ස්ටාර්ට්අප් එක තමයි. ඉතින් කොහොමරි අපි කරා ඔක දෙකක් දන්නේ C Clark එකත් එක්ක C Clark ඉන්ස්ටිටියුට් එකක තුල වර්ක්ෂොප් එකක්. ඉතින් ඒ වර්ක්ෂොප් එකේ ඒ කියන්නේ අපි AI ගැන ෆ්‍රී වර්ක්ෂොප් එකක් කරේ. අපි මොකුත් කෝස් කරන්න යන්නේ නැහැ. හරිද? එනවාට ඒ කියන්නේ knowledge sharing session එකක් කරේ. ඉතින් අපි ඉස්සරහට කරගෙන ඉන්නවා මාර්ච් 7ක් කරන් ඉන්නවා. සහ අපි ඔලි කන්ෆරන්ස් කරලා ටිකක් ලොකුවට අපි ඒ කියන්නේ කෙලිම ඔලි එකෙන් විතරක්ම කරන් ඉන්න එකකුත් තියෙනවා. ඉතින් C Clark එකටත් thanks කරන්න ඕනි. ඒ කියන්නේ මේකට අපිට ඒ කියන්නේ මෙහෙම ගන්න ඉන්වයිට් කරාට සහ ඒ ප්ලේස් එක මොකද ඒ වගේ දේවල් කෝඩිනේට් කරගන්න එක තමයි අතරම අමාරු වැඩේ. නැත්නම් අපි ඔලි කන්ෆරන්ස් එක අපි පිට කලින් කරනවා. ඒනවට දැන් අපි තියෙන වැඩ ටිකත් එක්ක එහෙම එකක් කරන්න තරම් වෙලාව දාන්න විදිහක් නැහැ. ඉතින් anyhow thank you. සහ C Clark එක ගැන කිව්වොත් ඔයගලන්ට ඒගොල්ලන් තියෙනවා මාස 12ක ඒගොල්ලන්ගේ AI කෝස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ prompt engineering ගැනද එතකොට ඒගොල්ලන් ඒ කියන්නේ ඔයගලන්ට real life project වලට involve වෙන්න පුළුවන්. සහ prompt engineering පටන් අරන් ඉතින් එහාට ඒ කියන්නේ ඔයගොල්ලන්ගෙම demo එකක් build කරන තැනට වෙනකන් ඒගොල්ලෝ ඔයගොල්ලන්ව අරන් යනවා. ඉතින් සහ මේකේ ගොඩක් ඒගොල්ලන්ගේ නෙමෙයි මර මේ කල් මේක ඇඩ් එකක් කරන්නේ. ඒකෙත් ඔයාලා ගිහලා බලන්න. ඒක මම කියන්නේ ඒ කියන්නේ ඔයාලා අනික් ඉන්ස්ටිටියුට් එක සහ ඒගොල්ලන්ගේ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්න ගන්න ගානත් එක්ක සහ ඒක උගන්වන්න එන අයගේ රෙපියුටේෂන් එකත් එක්ක සහ ඒගොල්ලන්ගේ ස්කිල් එක ඒගොල්ලෝ කරලා තියෙන දේවල් හිතන්න මේගොල්ලෝ වැඩ ගන්න හරි කම්පැනි එක මෙන්න මේ තියෙන ලංකාවේ টপ 5 මේ IT කම්පැනි ටෙක් ලීඩ් කෙනෙක් එන්නේ. අන්න ඒ වගේ දේවල් එක්ක සහ ඒගොල්ලන් උගන්වපු අය ළමයි කියලා තියෙන මොනවද කියලා ඒකට ඕනම මෙසේජ් දාලා බලන්න පුළුවන්. ඒවත් එක්ක ගිහින් බලලා එහෙම ඕනි දෙයකට ක්ලාස් විතර නෙවෙයි ඕනි දෙයකට යනවා නම් යන්න. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ අතර මේගොල්ලන්ගේ උගන්වන ටොපික්ස් ටික බලලා පස්සේ ඔයගොල්ලන්ට දැනගන්න මම ඔය ටික කවුද අපේ කෝසලයියට දිලීප මේකේ එක්ස්පර්ට් නේ හරිද? එතකොට ඒගොල්ලන්ට දාලා මම ඒගොල්ලන්ට දැක්ුවේ මේ ඒ කියන්නේ ඔයාගේ මොකද අදහස මේ ටික ගැන මේගොල්ලෝ මේ උගන්වන දේවල් ටික ගැන මේගොල්ලෝ කිව්වේ ඒක කියන්නේ ඉතාම හොඳයි කියලා. ඒ කියන්නේ ඒක වෙන මුදලට ඒ උගන්වන දේවල් ටික ඉතාම හොඳයි කියන පොයින්ට් එක. ඉතින් ගිහලා බලන්න C Clark එකේ ඒගොල්ලන්ගේ AI කෝස් එකට සහ තව ඒවා තියෙනවා. සහ ඒගොල්ලෝ A level ඉවර කරපු ස්ටුඩන්ට්ස්ලා ඉඳන් උඩට ඔයගලන්ට පුළුවන් යන්න. O level ඉවර කරපන් හිතන්නේ යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒනත් නිකන් A level කරගන්න. හරිද? A level නොකර වෙන දේවල් වලට යන්න එපා. ඒක කොහොමද කොට දාගන්න. මේ ඉතින් ඒක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ මම හිතන්නේ exams එහෙම මොකුත් නැහැ. සහ ඒගොල්ලෝ Python partner institute ශ්‍රී ලංකාවට මොකක් හරි එහෙම ඇතිනවා. මම ඒක හරියට මතක නැහැ මොකද්ද කියලා. yes wait one second දෙන්න. මේකත් මම පුළුවන් නම් කපන්නම් මේ මට. ප්‍රශ්නයක් නැතුව ඩිලිවර් කරාද? තමයි මේ ඩිලිවරි එක මේ හරියට හෑන්ඩ් ඕවර් එක වුණාද? මොකක් කර ප්‍රශ්න තියෙනවද? මට පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න. මේ ටෙක්ස්ට් එකක් දානවා මම රෙකෝඩින් එකේ ඉන්නේ. right voice sorry මේ මෙහෙම තමයි මේ කියන්නේ මට මේ වගේ මේ වල ඇතුලේ මගේ මං හිතන්නේ මගේ
වීඩියෝ තියෙන මයි හබ් එකේ විනාඩි 10 විතර කෝල් එකක් කෙලින් මේක අස්සේ තියෙනවා කපන්නද මම මේක නම් අර කලින් එඩිට් එකේ කෝල් එක මේ ගත්ත එක මේ කවල් දාන්න මම හරි කලින් ගිහින් එකේ ඒගොල්ලන්ගේ කෝස් එක මම හිතන්නේ 1.80ක් විතර වෙන්නේ හැබැයි 1.40කට වගේ ඔයගොල්ලන්ට යන්න පුළුවන් 40,000 විතර ඩිස්කවුන්ට් එක තියෙනවා කතා කරලා බලන්න ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක 07 01 බිඳුවයි මිලියනය කියලා හිතාගත්තා නම් හරි 07 මිලියනය ඒ කියන්නේ 26ක් නෙන්නේ ඉතින් යස් ඔය ටික තමයි තියෙන්නේ ඩෙලිවර් කරලා හරි එතකොට මේ අපිට දැන් ඒ කියන්නේ අද ෆික්ස් කරලා දෙයිද හවුස් වෙන කලින් මොකද දැන් තත්ත්වය right anyhow අපි කී කතා කරගෙන හිටියේ මොකද්ද සතුට අද සතුට විතරයි අතනම කතා කරන්න වෙන්නේ මම හිතුවා ඊට වඩා ගොඩක් දේවල් ටික කතා කරන්න පුළුවන් කියලා කොහොම හරි ඉතින් කෑ ගහන්න එපා ගොම් කෑ ගහනවා කට්ටිය මේ බඩකින් බනින්න දුන්නු බනින්නේ බන්නව නෙමෙයි කතා කරලා කියනවා රණු සද ගන්න එපා රෙකෝඩින් එකේ ඉන්නේ රයිට් මම ඊඩේ අය අපිට ගන්න එපා සතුට ගන්න සල්ලි ඕනි සල්ලි හොයන්න නම් මොකද ගන්න ඕනේ කියලා මහන්සි වෙන්න ඕනේ මහන්සි වෙනවා කියන්නේ නිකන් මහන්සිලා හරියන්නේ නැහැ රැන්ඩම් chance එකක් තියෙනවා හැමෝටම කැම්පේන් යන්නත් නැහැ හැමෝටම කොට යන්නත් බෑ අත්ත කතාව ඕක හැබැයි වැඩිපුර chance එකක් තියෙනවා try කරන්න ඒ කියන්නේ වැඩිපුර chance එකක් ගන්න නම් at least try කරන්න ඕනේ එක එක දේවල් try කරන්න ඕනේ එහෙම නැත්නම් මොඩෙක් වගේ මොඩෙක් නෙමෙයි ඒක මොඩකම කියන්නේ මොඩකම තමයි අතරම ඔයා දන්නේ හරි චූට්ටයි ඒ දන්න චූට්ටෙම මැච් එක ගන්න යනවා අන්න ඒ මිනිහත් ගොඩ යනවා ඒක දැකලා තියෙන එකක් හරිද ඒ කියන්නේ හිතන්නකෝ ඔයා දන්නේ අපි හිතමුකෝ මොකක්ද කාටවත් ඉන්සල්ට් නොවේ කියන්න දෙයක් තියෙනවා හරි මල් වවන්න විතරයි මල් වවනයි මොඩියෝ නෙමෙයි එනට අපි හිතමුකෝ චඩ ඉඩිගිරට ඉන්නවා අපි කියන ડોක්ටර් කෙනෙක් අතර මල් වවන කෙනෙක්ට වඩා ඉඩිගිරන්නේ 99 වෙලාවට හැබැයි උට ඒක පුදුම අමාරුවක් තියෙනවා නම් උදේ හවස එක ගැන හොයලා බලලා ඒ වැඩේ කරනවා නම් මල්ලේ වරම් ඒ කියන්නේ මේ මං කියන එක නම් මොඩෙක් නෙමෙයි යා ඇවිල්ලා හොඳට ඉගෙන ගත්ත කැම්පස් ගිය ඒ කියන්නේ educated government එකේ ලොකු ජොබ් එකක් කුත් කරපු ලොකු ජොබ් එකක් කියන්නේ සැලකිලි ජොබ් එකක් කරපු මිනිස්සේ එයාත් මල්වාන කරේ මල්වාන හොල්ලා දාපු කෙනෙක් මම දන්නවා රම්බෝඩ හරි ඉතින් එයා ඉපදුන පැත්තත් එක්කම අපිට මෙහෙම මල්වානට රම්බෝඩ මල්වාන එක කරන්න පුළුවන් ඒකෙම තමයි ඉතින් ඒක life is unfair කරන්න දෙයක් නැහැ හිතන්නකෝ ඔයා ඉපදුනේ මා අරම කනෙක්ෂන් තියෙන හිතන්නකෝ ලංකා টොප් CEOs ලා අඳුරන කම්පැනි එක මේ අම්මා තාත්තා නම් කියන්නේ අම්මා තාත්තා අඳුරනවා නම් ඔයාට ඔයාගේ දෙයක් කොට දාගන්න එක ලේසි හරිද මේ හැබැයි බොයිස් ජෙම් බිස්නස් කරන කෙනෙකුට මේ පුතෙක් වෙලා බිස්නස් එකක් කොට දාගන්න ඔයාලා හිතන තරම් ලේසි නේ අයිටි ජොබ් එක ඒගොල්ලෝ අඳුරන්නේ වෙන මිනිස්සු ටිකක් අපිට පිච් කරන්න තියෙන වෙන මිනිස්සු ටිකක් ඒ කෝපරේට් කට්ටියයි අරගොල්ලෝ කියන්නේ සම්පූර්ණ දෙයක් උපරිම අඳුරන්නේ බැංකුවේ මැනේජර් හරිද ඒ බැංකුවේ මැනේජර්ට කරමුලා එකක් නැහැ මම කියන්නේ මෙහෙමයි ඒ සමහර බිස්නස් එකේ පුළුවන් টොප් මඩිය කට්ටිය ජෙම් ෆීල්ඩ් එකෙත් අපි ඒකවල කට්ටිය টොප් මඩිය නෙමෙයි නම් ඉතින් ගෙදර මේ අඩි මේ 50ක පොල්ලේකුයි එබෙන්ස් S ක්ලාස් එකකුයි අපි C ක්ලාස් වදින්න නැහැ එහෙනම් හරිද ඒක කරනවා එහෙම නැහැ අර සමහර කට්ටිය ඉතින් එහෙම හිතනවා මේ හැබැයි අනික් කරට chance එකක් තියෙනවා මොකද අනික් කරට සේෆ් නෙට් එකක් තියෙනවා බය නැතුව දේවල් try කරන්න පුළුවන් ඒක කොහොමද හම්බුණා මං කියන්නේ ඊට වඩා මාර chance තියෙන මිනිස්සු ඉන්නවා විශේෂයෙන්ම මුකුත් ඕනේ ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්කම තියෙන එකම එහෙම ගෙදරක ඉපදෙන එකම මාර chance එකක් කවුරු එහෙම කෙනෙක් ඉන්නවනේ fair skin එකක් තියෙනවා නම් මාර chance එකක් උසයි නම් මාර chance එකක් ඒව කරන්න දෙන්නේ නැහැ මේව තමයි හරිද එතකොට ඒ මා මේ කැමරා සුදුනට මම රියල් ලයිෆ් මෙහෙම සුදුන මේක මේ කාලේ නෙමෙයි මගේ තියෙන්නේ හරිද නිකන් ලයිට් තුනක් ගහලා තියෙන මෙතන හරිද එතකොට අපි තුමුකෝ කියන්නේ අම්මට සිරි වෙන ලස්සන නම් ඒක මාර chance එකක් කවුරු මොකක් කිව්වත් සින්දු කියන පුරාට මාර chance එකක් ඒ කියන්නේ සහ ඉතින් මොලේ ටික කල්පනා කරන්න පුළුවන් වෙන එකක් මම කියන්නේ මාර chance එකක් ඉතින් අපි මොලේ ඒ කියන්නේ බ්‍රේන් එක පිරෙන හැටි ඒක ඉතින් ඉපදෙනකොට වෙන chance එකක් ඒ chance එක රැන්ඩම් chance එකක් ඒක හරිද සහ ඉතින්
මොකද ඒකට කියන්නේ හේතුව නෙමෙයි හැමෝටම එහෙම කරන්න බෑ හැබැයි ඇට්ලිස්ට් අපිට try කරන්න පුළුවන් දැන් ඒ කියන්නේ මට ටිකක් සාපේක්ෂව ලේසි ඒ කාලේ රැන්ඩම්ලි හරි channel එක පටන් අරන් පොඩි කටේ අඳුරනවා පොඩි ෆලෝ බේස් එකක් නේ පොඩි බබල් එකක් ඉන්නේ ලොකු මේකක් නෙමෙයි හිතන්නකෝ කාලේ වගේ වස්ති වගේ සෙට් එකක් නැහැ මිලියන්ස් ඔෆ් people බලන්නේ වගේ වීඩියෝ එකක් හරිද සාමාන්‍ය උඩරම ලක්ෂය ඩේසෝරිෂන් එක උඩරම ගියොත් ලක්ෂය කරන්නේ මාර වීඩියෝ කරනවා ලක්ෂ දෙකක් විතර නේ එහෙම නැත්නම් 70000 ලක්ෂ අතර තමයි මගේ තියෙන්නේ ඒක ඔක තමයි ඔඩියන්ස් එක හැබැයි ඒතර chance එකක් තියෙන්නේ ඔතන ඉන්න ගොඩක් අය IT related දේවල් බලන කට්ටිය එහෙම නැත්නම් ගොඩක් කලාවට අපි තුමුකෝ මාරම ලෙවල් එක maybe ඇති හැබැයි ගොඩක් කලාවට යම් කිසි education level එක ඇවිල්ලා අපි තුමා කරේ IT degree එකක් කරලා මාරම කියන්නේ මම කියන PhD ගන්න level එක එහෙම කට්ටිය අඩු ඇති maybe මොකද ඒගොල්ලන්ට වීඩියෝ බලන්න වැඩ තියෙනවනේ එතකොට මගේ මේ කරන බිස්නස් වලට ඒක මට සපෝට් එකක් ඒකට ඒ බබල කවන්නේ මොකද හිතන්නකෝ දැන් අපිට ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ අපි top 10 companies අතර දේවල් ඒවට එන්නේ මගේ වීඩියෝ බලලා පොඩි කාලේ ඉඳන් බලලා ෆලෝ කරලා මුට මොන හරි පොඩි දෙයක් හරි කරන්න පුළුවන් කියලා දන්නවා. ඒතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ C level එකේ executive කට්ටියට pitch කරනවා මේ මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙයාට මේ solution එක කරන්න පුළුවන්. අපේ මේ automation එක කරන්න පුළුවන්. ඒ chance එක හම්බෙලා තිනවා. මම කියන්නේ එහෙමත් නැත්නම් කෙනෙක්ට තියෙන්නේ try කරන එකම තමයි. හරිද? ඒක හැබැයි 100 අනේ මන්ද මේක නිකන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් හරි කෝණ දෙයක් කියලා හරි නිකන් මේ නිකන් මෝඩ දෙයක් කියලා හිතන්න පුළුවන්. හැබැයි මට පර්සනලි හිතන තමයි 100% දාන්න පුළුවන් කියන්නේ ඒක වෙනම එකක්. ඒක එතන ඒ ගොඩ දෙන්නේ වෙනම කතාවක් කියන්නේ. ඒක එහෙමයි. තව මොකද්ද කරන්න ඕනේ කියලා මම කිව්වේ මම ඒක කිව්ව මෝඩ එකක සමාදෙන්න කියලා. ඒක කියන්නේ ඒක ඇත්තටම කියන්නේ ඒක හරියටම මෝඩ නෙමෙයි ඩිලියුෂනල් විදිහට. ඩිලියුෂනල් කියන්නේ අර නිකන් ඒ කියන්නේ මොකද ඩිලියුෂනල් කියන එක වචනේ මෝඩට වඩා අන්ධ විදිහට. ඒ කියන්නේ ඒ කියන්නේ අන්ධෙක් වගේ. ඒ කියන්නේ දැන් හිතන වාරයක් ඉස්සර කරපු වැරදි වලට සමව වෙන්න කියලා වාට. මේක අතර මේක මගේ කියමන නෙමෙයි මේක ඉන්න මම බාන්නේ එයා ඇවිල්ලා CI එකේ හිටපු කෙනෙක් බලමු මේකට කොපිරයිට් එකක් වදින්න දැන් මම ඒක ප්ලේ කරන්නම්. ඉතින් This ways to get good at just enjoying the moment is to be so self-forgiving that it's almost delusional. That's the best advice that I could give somebody. Be delusionally self-forgiving about everything. What does that mean in reality? කොපිරයිට් Most people look back with regret and shame. I shouldn't have done that, or I should have done that. I can't believe you've ever done it yourself. That it is like delusional to the point where it's just crazy. And you're thinking, I shouldn't forgive myself for that. You get to a point where everything is fine and it's just hilarious. If you get to that point, your ability to stay in the present and not stuck in the past will 10x. Just මේක මම කන්නුත් හදිරිය මේ මම ආයේ මේව කරගත්තා මම මේ වීඩියෝ එකට මේ කරන්න කලින් ඔයාලට කියන්න ඕනේ කියලා. අන්න ඒක. මේ මට එළියේ ගොඩක් ශබ්ද කරනවා. මේ තව කෝල් එකක් කරනවා මම කාර් එකේ මේ මොකද්ද? මීලියලයි මම කනද මොකව හරි ගොතම තව ප්‍රශ්නයක් එනවා. සහ අර අතන දැන් මේ ප්‍රශ්නක් තියෙනවා මම අර කලින් ගත්ත කෝල් එකේ අපේ නෙමෙයි. ඒ කියන්නේ අපි තව කට්ටියක් එක්ක එකතු වෙලා තමයි කරන්නේ. ඒක before 3:30 දෙන්නම් කියලා කිව්වේ තාම මොකද අප්ඩේට් එකක් ආවේ නැහැ. ඔව්. අපි තව කට්ටියක් එක්ක එකතු වෙලා කරන්නේ ඒගොල්ලන්ගෙන් එන data එවන එකේ අවුලක් තියෙනවා. ඉතින් ඒක මේක මම සමහරවිට හරි හොඳ ඒ කියන්නේ too much හොඳ වෙන්නේ. එතකොට මේ වගේ එකක් සාමාන්‍යයෙන් හිතන ඔයගොල්ලන්ට හරි එහෙම කරන්නේ මම කරේ අපි අඳුරන කවර එක. එතකොට ඒක එතන මීටින් එකේදී මම කියන්න යන්නේ නැහැ. මේ අර අරුන් එකේ හරියට එන්නේ නැහැ. ඒකයි විතර ප්‍රශ්නේ කියලා මම එහෙම කියන්න යන්නේ නැහැ. ඒක සමහරවිට ඒක අපිට කරගෙනවා. එතකොට උන්ගේ අර දෙන්නේ නැති කියලා. අර සමහර වෙලාවලදී ඒක හැමෝටම කරන්නේත් නැහැ. කරන්නේ අතරම ක්ලෝස් නම් තමයි මිනිස්සයා. anyway මම දැන් මේ පොඩ්කාස්ට් එක ඉවර කරන්න නම් මම හිතන්නේ පැය භාගයක් විතර තියෙන්නේ. මීට වඩා අපි කතා කරමු අනිත් දවසේ මාතෘකාව ගැන මීට වඩා වෙලා කතා කරමු. ඒක තමයි වහන ගන්න වෙනවා. අනික මේ ප්‍රශ්න දැන් 3යි කාලයි. ඊට කලින් මේක මේ විසඳ ගන්න ඕනේ මේ ප්‍රශ්නේ. මම ප්‍රශ්න පෙන්නන්න ඕනකට ඕන මම ඒ කැලේ මට ප්ලේ කරයි. ළඟට ගිහිල්ලා එක ළඟින් තියලා අයින් කරනවා. එතකොට මේක මේකන් ලේසි. එහෙම නැත්නම් මේක මූව් කරනකොට කැමරාව අමාරු කියන එක වචනයක් විතර අප්ලයි කරන්න. රයිට් ඒකෙන්ද මේ දැන් මට ඔකේ දැන් මට ප්‍රූව් කරන්න මට තියෙන එක ලෙඩ ආකාරය දේ තමයි මට ප්‍රූව් කරන්න ඕනේ මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්න නෙමෙයි කියලා. හරිද? මම දැන් හිතනවා
හදන කටයුතු දන්නේ නැහැ. ඔය කිව්වට මුන්ගේ තමයි මේ ප්‍රශ්නේ ඇත්තේ. මුන් මේක හරියට හදන්න බැරි වෙන්නේ නැති. දැන් ඉතින් එහෙම කියන්න බැරිද වෙන එකක් කියන්නේ. කොහොම එකක් ආවද ඊයේකෝ දිලිපගේ මොකද්ද? එක ගානක් ගැන හරිද? සල්ලි සම්බන්ධ මේකක් ගැන. කිව්වා ලක්ෂ 17යි නේද කියලා. කොහොම එහෙනම් ලක්ෂ 10යි කියලා. ඊපස්සේ අදිරිප ආව හරි. ඕකේ ආහෙමද කියලා එහෙම කරා. මට තේරෙනවා යා ඒ සිල් හිතනක ලක්ෂ 17යි කියලා. හරිද? ඊට පස්සේ මම ඒක පැය ගානක් මේ කියන්නේ දැන් මේක මම එක්සෙල් වල ලියා ගන්න. හරිද? එක්සෙල් ලියන සමහර ඒවා මම ඒ ෆීල්ඩ්ස් ඒ කියන්නේ ඒවා සෝල්ට් වුණාට පස්සේ මම ඒවා අයින් කරනවා. ඒක එහෙම කරපු එකක එක. හරිද? එතකොට මම ඊට කල්පනා කරලා කතා. හරි. 17යි කිව්වේ මේක මේ පොයින්ට්ස් දෙකක් මේ 10 කියන්නේ එකක් 7 කියන්නේ වෙන වැඩ එකක්. මෙයා ඒකත් එක්ක තමයි මම පටල ගන්න නැත්තේ කියලා මම යාට දැම්මා. හරි. ඊට පස්සේ ඒ දීපක ඕනේ මට ඒක මතක් වුණා. ඒ කියන්නේ මගේ දිලීපට ඒක මතක් වුණා කියලා. ඊට පස්සේ මම යාට කිව්වා හරි ආයෙ මතක් වුණොත් ඒක මට කියන්න. මොකද නැත්නම් මට ඒක මතක නැහැ කියලා. මේකත් බැරි වෙයි. බ්ලෑන කර පොඩක් ඒක ප්‍රයිවට් කන්වර්සේෂන් එකකින්ද හරි ඒක ටික ප්‍රයිවට් එකකින් දෙන්නේ කොහොමද මම ඒ වගේ අර මට ඕනේ නෑ අර තාම මගේ තියෙන එක මෝඩ වැඩක් තමයි මගේ මෝඩක් නෑ හැබැයි මට ඒක නිකන් ඕගොල්ලන්ට අපි ගෙදරට ඕනේ කෙනෙකුට යාළුවට බිස්නස් පාර්ට්නර්ට ඔෆිස් එකට ඕනේ කෙනෙකුට මම කවුරුහරි හිතුවොත් නෑ මූ බොරුද දන්නේ නෑ කියන්නේ කියලා මම එහෙම බොරු කියන්නේ නැත්තේ නෑ මිනිස්සු බොරු කියනවා හැබැයි ඇත්ත දෙයක් නෑ මම කියන්නේ බැරිම දැන් වලදී බොරු කියන්න වෙනවනේ ඒ දැන්වලදී මට ඒක ඔප්පු කරගන්න ඉන්නේ නැහැ. ඒ කියන්න ඕනේ. ඔක රසිට්ටද කොහෙද ළඟදී වුණා. ළඟදී වැඩි කියලා දවසක්. ඒ කියන්නේ යා කවුරු හරි කෙනෙක් වැරදි හිතුවොත් මම ඒක ප්‍රශ්නයක් කරනවා. ඒ කියන්නේ මම ඒක ප්‍රශ්න කරගන්න කියා කරනවා නම් ගොඩක් වෙලාවට මේ මනුස්සයා ගැන. ඒක දෙහිම එකක් තියෙනවා කොහොමද? එනිහව හරි පොඩ්කාස්ට් එක අතට ඉවර කරමු. නැත්නම් මේ මට මේකක් තාම වාහනේ ගන්න වෙන්නේ නැහැ. අනික තාම මෙතන ප්‍රශ්නේ දැන් තාම විනාඩි 12යි තියෙන්නේ මට ඒක විසඳන්න. ඒක විසඳෙයි. එනකොට මම පොඩ්ඩක් ඉන්වෝල්ව් වෙන්න ඕනේ. thank you වෙනම් බරබඩ මිට හොඳ පොඩ්කාස්ට් එකකින් අපි හිතමු එපිසෝඩ් 2 එක මිට හොඳ වෙයි කියලා. ඒකට මම මිට වඩා ගොඩක් දේවල් ටික කතා කරනවා. thank you. bye. ඔලියේ. ඒ අයිනම් ඔලියේ.